ගුම් ගුරුප්‍යෝ නම භගවත් ගීතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 28 වෙනි ශ්ලෝකය. අව්‍යක්තාදීනි භූතානි ව්‍යක්තමත්‍යානි භාරත අව්‍යක්තනිදනාන්‍යේව තත්‍ර කාපරිදේවනා. අහෝ භාරත, සත්වයන්ට ප්‍රකාශ නොකළ සම්භවයක් සහ ප්‍රකාශිත මධ්‍යම තත්වයන් සහ නැවත ප්‍රකාශ නොකළ අවසන් කිරීම ඇත. මෙහි පැමිණිලි කිරීමට ඉඩක් තිබේද? පැහැදිලි කිරීම. මෙහිදී භගවාන් පැහැදිලි කරන්නේ ශරීරය යනු මායාව බවයි. අපි පවතින්නේ මධ්‍යස්ථයේ විතරයි. එබැවින් අපට පෙනෙන්නේ එය පමණි. එයින් ඔබ කර යුතු කර්මයන් නිවැරදිව කරන්න. එසේනම් අප මේ පවතින මධ්‍යස්ථයේ කුමක්ද? අපට ප්‍රකාශිත වෙන මධ්‍යම තත්වයේ සිට අපෙහි ආරම්භය සහ අවසානයේ විශ්ලේෂණය නොකරන අතර අප වර්තමානයේ රැඳී සිටී. එම වර්තමානයේහි ඇත්තේ කුමක්ද? ඒ වර්තමානය තුළ පවතින්නේ ඔබ පමණයි. එබැවින් භගවාන් පවසන්නේ ආරම්භයේ සිට අවසානය ඔබට නොපෙනෙන අතර ශෝකයට පත්වීමේ තේරුම කුමක්ද? කුමක් හෝ දෙයක් ගැන පැමිණිලි කිරීමට ඉඩක් තිබේද? තවදුරටත් මෙහි භගවාන් පවසන්නේ මෙම යථාර්ථයවත් නොතේරෙන ඔබේ ගුරුවරුන් ඔබට ඉගැන්වූ මෝඩ දේවල තේරුමක් තිබේද? යමෙකු කළ සැබෑ කර්මයෙන් පලා යන්නේ නම් ඔවුන් ආත්මාර්ථකාමීය. කෙනෙකුට මේ සියල්ලක්ගෙන්ම නිදහස් වී සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට අවශ්‍ය නම් ඔවුන් මෙලොවට පැමිණීමට හේතුව වූ සැබෑ ආත්මීය කර්මය කළ යුතුය. එයින් පලා යන විට උත්තරීතර විමුක්තියේ යථාර්ථය ඔවුන්ට නොපෙනේ. ඒ නිසා මෙලොව ඇති කිසිම උපාදානයකටවත් නොබැඳ ධර්මයේ පෙරටු කරගෙන ඊටමත් නිර්භීතව කර්මය කරන්න. ඔබට දැන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් අප හා සම්බන්ධ වී සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම් පහත කමෙන්ට් කර හැක. ගුම් ගුරුප්‍යෝ නම